ඒ වගේම තමයි මට වීසා එක දවස් දෙකක් ඇතුළත ලබා දුන්නා. හරිම ක්වික් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මට ගොඩක් විදියට සපෝට් කරා ස්ටඩි ඇඩ්වයිස් එක. මම හෙට ට්‍රයි කරනවා මගේ කොස් එක 10 වෙනිදා පටන් ගන්නවා. ඊට පස්සේ මගේ වීසා එක රැකගතු කරගන්න ස්ටඩි සහයෝගය ලබා දුන්නා. මේ අයගෙන් කෙනෙක් වෙන්න ඔයාටත් ඕන නම් ඩුබායි වල හෙල්ත් කෙයාර් කරියර් එකක් අද ඉඳන් පටන් ගමු. ගොඩක් අයට ස්ටඩි එකක් හෝ මොනින් ජොබ් එකක් කරන්න ආසාවක් තියෙනවා. ඒත් ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස්, ෂෝ මනි, ස්ටඩි ගැප් වගේ දේවල් නිසා ගොඩක් අයට ඒක කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඔයාලට ගෙනාවා හෙල්ත් ඇන්ඩ් සෝෂල් කෙයාර් මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට IELTS අවශ්‍ය නැහැ. ෂෝ මනි අවශ්‍ය නැහැ. ස්ටඩි ගැප් එකත් ප්‍රශ්නයක් නෑ. පාර්ට් ටයිම් ස්ටඩි කරන ගමන් ෆුල් ටයිම් වර්ක් කරන්නත් පුළුවන්. කැම්පස් වල වෙනම සෙක්ෂන් එකක් තියෙනවා BT සඳහා ගයිඩ්ලයින් දෙන. සාමාන්‍යයෙන් 2 years ප්‍රෝග්‍රෑම් එකක් ෆස්ට් ඉයර් එකකින් ඉවර කරන්නත් පුළුවන්. ඒ ගැන ඔබ දැන සිටියද? ඉතින් අපේ ස්ටුඩන්ට්ලා දැන්ටමත් වීසා ලබාගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ඉගෙනගෙන කැරියර් එකක් හදාගෙන ඉන්නවා. ඉතින් ඔයා තව කල් ඉන්නේ කමෙන්ට් එකේ ඉන්ෆෝ කියලා ලියන්න. නැත්තම් පහළ දෙන නම්බර් එකට කෝල් එකක් ගන්න. ඉතින් අපේ ටීම් එක සම්පූර්ණයෙන්ම විස්තර දෙනවා. අපි ස්ටඩි ඇඩ්වයිසර් කඩවත.